ඈත පිටිසර ගමක හිටියා තාර කියලා දුප්පත් ගෑනු ළමෙක්. ඉතින් එයාගේ රැකියාව උනේ ගෙවල් වල මෙහෙකාර සේවය. එයා හැමදේම කරේ එයාගේ නංගිට හොඳට උගන්වන්න. මමත් හරියට ඉගෙන ගත්තේ නෑනේ. ඉතින් මට ඕන කොහොම හරි මගේ නංගි හොඳට විභාගේ පාස් වෙන්න. ඉතින් එයා වෙනුවෙන් මං ඕනම දෙයක් කරනවා. අරගේ නංගිගේ නම උනේ සඳුනේ. ඒ අනන් සඳු වලට ගොඩක් පෙරේතයි. ඉතින් තාර කොහොම හරි සඳුනේව නගරේ තියෙන ලොකුම ඉස්කෝලේට දැම්මා. සඳුනේ නම් ගොඩක් අහංකාර ගෑනු ළමයෙක්. එයා පොඩ්ඩක් නපුරුයි. ඉතින් ගමේ ගොඩක් අය නම් එයාට කැමති වුණේ නෑ. ඊළඟ දවසේ උදෑසන උදා වුණා. සඳුනිගේ අලු ඔක්කොම ධනවත් පවුලල ළමයි. ඉතින් එයාටත් තෝරුනේ තමන් ගොඩක් ධනවත් කියලා අනුන්ට පෙන්නන්න. ඉතින් ඒ වෙනුවෙන් එයා හැමදේම කරා. සඳුනිගේ ඉස්සරහා එයාගේ යාළුවා ගොඩක් ලොකු කමින් කතා කරා. ඔයාලා දන්නවද අපේ තාත්තා ගිය සතියේ අලුත් වාහනයක් අරන් ආවා. සඳුනි ඔයාලගේ තාත්තට ලොකු වාහන ඇති නේද? ඔව් අපේ තාත්තටත් ගොඩක් සල්ලි තියෙනවා. ඒ වගේම අපිට තමයි මේ නගරේ තියෙන ලොකුම වෙනසක් තියෙන්නේ. අපේ ගෙදරත් වැඩ කරන්න වැඩකාරයෝ. ඇත්තද සඳුනි? ඔයා කියන තරමේ ඔයාට ගොඩක් සල්ලි ඇති නේද? ඉතින් මේ සඳුනි කියපු බොරුවට යාළුවෝ ටික ඔක්කොම ඇඳුනා. ඉතින් සඳුනිට නම් ලොකු සතුටක් ඇති වුණා. ඔන්න සඳුනි ඔයා තමයි අපේ කණ්ඩායමේ අදින්න නායකයා. කාලේ කෙමින් ගෙවිල ගියා. ඉතින් සඳුනි එක දේවල් වලට ගොඩක් සල්ලි වේදම් කරා. මොකද එයාට සල්ලි තියෙනවා කියලා එයාගේ යාළුවෝ පෙන්නන්න. ඉතින් මේක නේ තාර ගොඩක් කනගාටුවෙන් හිටියේ. නංගි දැන් ඔයා වියදම් කරන ගොඩක් වැඩි. මෙහෙම ගියොත් අපිට කන්නම සල්ලි ඉතුරු කරගන්න බැරි වෙනවා. ඔයා සල්ලි අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. මම ගොඩක් මහන්සි වෙලානේ සල්ලි හම්බ කරන්නේ. දැන් ඔයා මට බනින්නත් වෙනවද? මම කවදාවත් සල්ලි විනාශ කළේ නෑ ඔයා වගේ. තාත්තා ඉන්න කාලේ නම් මං කවදාවත් ඔය වගේ බැනුම් අහලා නෑ. අනේ ඔයාගේ සල්ලි ඔයා තියාගන්න. තාර කොච්චර සඳුනිට අවවාද දුන්නත් සඳුනේ නම් සල්ලි නාස්ති කරන එක නෑ වැත්තුවේ නැහැ. එයා අධික සුපකෝභෝගී භාණ්ඩ මිලදීගෙන යාළුවන්ට පෙන්වන්න පුරුදු වුණා. ඊළඟ දවසේ දැසෙන උදා වුණා. ඉතින් තාරා සඳුනේ ඉස්කෝලේට දැම්මා. ඉතින් මේ දිහා යාළුවත් බලන් හිටියා. එයාලා පුදුමයටපත් වුණා. මේ සඳුනේ කවුරු එක්කද එන්නේ කියලා. අනේ බලන්නකෝ අර සඳුනි කවුරු එක්කද ඉන්නේ? අම්මෝ බලන්නකෝ එයාගේ ඇඳුම් වල හැටි. අනේ ඔයාලා මොකද මෙතන කරන්නේ? පන්ති ඇතුළට යන්නේ නැද්ද? ඔයාලට අඳුල්ලලා දෙන්නත් බැරි වුණානේ. මේ තමයි අපේ ගෙදර ඉන්න වැඩකාරී. මෙයා තමයි අපේ ගෙදර වැඩ ඔක්කොම කරන්නේ. මෙයා මගේ උදව්වට ඉන්නේ. ඉතින් එයාගේ නංගි මේ විදිහට කියනවා ඇහිලා තාරට ගොඩක් දුක හිතුණා. අනේ අය නංගි මට මෙහෙම කතා කරන්නේ. ඇත්තද මේ ඔයාගේ වැඩකාරීද? ඒකනේ අපි බැරි ඔයා මේ ඇඳුමක්වත් හරියට ඇඳගෙන නැති මෙහි කාර්යයක් එක්ක මොනවද කරන්න කියලා. ඉතින් තාර එකපාරටම අඬාගෙන එතනින් යන්න ගියා. ඉතින් යාළුවන්ටත් මේ ගැන ලොකු සැකයක් ඇති වුණා. ඒ සඳුනේ අර අඬාගෙන යන්නේ අපි මොකක් කරේ වැරද්දක් කිව්වද? එයා කැමති නෑ කවුරුවත් එයාට මෙහි කාර්යය කියනවට. පාසල් කාලේ අවසන් වුණා. ඉතින් සඳුනේ ගෙදර ආවා. අනේ ඇයි නංගි ඔයා අරම ඔයාගේ යාළුවන්ට මාව මෙහෙකාරී කියලා අඳුනලා දුන්නේ. අනේ මට ගොඩක් දුක හිතුණා. ඉතින් අනේ ඔයා කොහොමත් ගෙවල් වල වැඩ කරන මෙහෙකාරියෙක් නේ. ඉතින් ඔයා කොහොමත් මෙහෙකාරියෙක් තමයි. අනික බලන්නකෝ ඔයාගේ ඇඳුම් වල හැටි. මටත් එක්ක ලැජ්ජයි. ඉතින් කොහොමද මං එයාලට කියන්නේ ඔයා මගේ අක්කා කියලා. බලන්නකෝ ඔයාගේ ඇඳුම් වල හැටි. දින සති ගෙවිල ගියා. ඉතින් තාරා එයාගේ නංගි නිසා ගොඩක් වැඩ කරා. ඉතින් එයාට හදිස්සියෙම අසනීපයක් ඇදුණා. ඉතින් එයාට වැඩ ටිකවත් කරගන්න බැරි විදියට මෙයා ඔත්පල වුණා. අසනීප එන්නම වැඩි වුණා. එයාට වැඩක් කරගන්නම් බැරි තරමට එයා ඔත්පල වුණා. දැන් ඔයා වැඩ කරා හොඳටම ඇති. කරුණාකර මෙහෙන් යන්න. අනේ නෝනා මං කොහොමද මෙහෙන් යන්නේ? මම මෙහෙ අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරනවනේ. තමුන් මෙහාට වෙලා ඉන්නේ අපිට toiletේ බෝකල්ල යන්නද? කරුණාකර මෙහෙන් යනවා. තමුන් වැඩ කරපු දවස්වල පඩිය තමුන්ට දෙන්න. ඉක්මනට මෙහෙන් යනවා. ඉතින් අහිංසක තාරටත් ඒ ගෙදරින් යන්න වුණා. ඉතින් තාරා ගොඩක් දුකින් ඒ ගෙදරින් පිටත් වුණා. අනේ දැන් මම මොකක් කරන්නද? මට යන්න තැනකුත් නැහැ. කොහොමද මම්මගේ නංගිට උගන්වන්නේ? දැන් අපිට කොහෙන්ද සල්ලි? ඊළඟ දවසේ උදෑසන උදා වුණා. ඉතින් ඔන්න පාසලේ ගුරුතුමිය විශේෂ දැන්වීමක් ලබා දෙන්න පන්තියට පැමිණියා. ළමයි ඔන්න මේ පාරත් අපේ වාර්ෂික උත්සවය පැවැත්වෙනවා. ඉතින් ඒකට ළමයි ලස්සනට ඇඳගෙන ඉන්න ඕන.
අපි එතනදී ලස්සනම ගවුම තෝරනවා. ඉතින් ඔයාලා ගොඩක් ලස්සනට ඇඳන් එන්නකෝ. අනේ ඇත්තට ටීචර් ඒක මේ පාරක් තියෙනවද? ඔන්න බලන්න මං තමයි ලස්සනම ගවුම ඇඳන් එන්නේ. ඔයාලා ඔක්කොටම මාව පරද්දන්න බැරි වෙයි හරිද? එහෙමද බේමි? ඔයා හිතන්නේ ඔයාද ලස්සනම ගවුම ඇඳන් එන්නේ කියලා? ඔන්න බලන්නකෝ මං තමයි ලස්සනම ගවුම ඇඳන් එන්නේ. ඔන්න ඉතින් සඳුනි යාළුවන්ට පේන්න තමන් ධනවත් කියලා පෙන්නන්න හැමෝටම බොරු කිව්වා. අනේ දැන් මම මොකද කරන්නේ? මගේ ළඟ ලොකු සල්ලියකුත් නෑ. අක්කා මට සල්ලි දෙයිද ලස්සන ඇඳුමක් ගන්න? ඔන්න ඉතින් සඳුනි ගෙදර එනකොට තාර හොඳටම අසනීප වෙලා නිදේගෙන හිටියේ. තාරව දැකලා සඳුනි හොඳටම කෝපයටපත් වුණා. ඔයා ඔහොම නිදාගෙන ඉන්නකොට අපිට කොහෙන්ද සල්ලි? මට ලබන සතියේ පාටයකුත් තියෙනවා. අනේ නංගි මට මුකුත් කරන්න බෑ. මට හොඳටම මලරුයි නෝනත් මාව ගෙදරින් එළියට දැම්මා. ඒව වැඩක් නැහැ. මට කොහොම හරි සල්ලි ඕන. මට කොහොම හරි ඕන. මට ලස්සනට ඇඳන් යන්න ඕන. අනේ නංගි අපිට කොහෙන්ද සල්ලි? දැන් මමත් ලෙඩ වෙලානේ. ඔයා ওই පාටියට යන්නේ නැතුව ඉන්න. මම ඔයාට පස්සේ ලස්සන ගවුමක් අරන් දෙන්නම්කෝ. එයාට මට සල්ලි දෙන්නේ නැත්තම් කරුණාකරලා මේ ගෙදරින් යනවා. මේ දැම්ම. ඉතින් සඳුනි අහිංසක තාරව ගෙදරින් එළියට දැම්මා. ඔයාට මට සල්ලි දෙන්න බැරි නම් කරුණාකරලා මෙහෙන් යනවා. මට ඔයාගේ මූණවත් බලන්න ඕනේ නැහැ. ඉක්මනට මෙහෙන් යනවා. ඉතින් අහිංසක තාරා ඝන කැලෑවට ගිහින් අඬමින් සිටියා. ඉතින් එකපාරටම එයාට අමුතු ශබ්දයක් ඇහෙන්න පටන් ගත්තා. අනේ අහිංසක තාරා ඔයා අඬන්න එපා. කවුද මට කතා කරන්නේ? වෙන කවුරුවත් නෙවෙයි තාරා මමයි ඔයාට කතා කරන්නේ. හරිම පුදුමයි. මේ මැජික් ගවුමන්නේ මෙයාට කතා කරන්න පුළුවන්. ඔව් මට කතා කරන්න විතරක් නෙවෙයි ඔයා ඉල්ලන හැමදේම මට ලබා දෙන්න පුළුවන්. මගේ මැජික් බලෙන් ඔයා ඉල්ලන හැම දෙයක්ම මම ඔයාට ලබා දෙන්නම්. ඉක්මනටම ඔයාගේ ප්‍රශ්න ඔක්කොම විසඳේවි. ඔයාට පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නෑ. මම ඔයාගේ හැම ගැටලුවකටම පිළිතුරු ලබා දෙන්නම්. ආව ඉක්මනටම ඔයා ඇඳ ගන්නකෝ. ඔන්න ඉතින් තාරා ගොඩක් ආසාවෙන් අර ගවුම අඳින්න පටන් ගත්තා. එකපාරටම එයාගේ තිබ්බ ලෙඩේ හොඳ වෙලා ගියා. ඉතින් තාරා ගොඩක් සතුටට නටන්න පටන් ගත්තා. තාරා ඉතින් ප්‍රාර්ථනා කරා එයාට ලස්සන ගෙදරක් හම්බෙන්න කියලා. ඉතින් ඒ විදිහටම එයාට ලස්සන ගෙදරක් හම්බුණා. ඉතින් ඔන්න මේ අතරේ සඳුනිගේ යාළුවෙක් දැක්කා සඳුනිගේ ඇත්තම ගෙදර. සඳුනි මෙච්චර දවස් අපිට බොරුවක්ද කරලා තියෙන්නේ? ඒ කියන්නේ මේ ඉන්නේ එයාගේ ඇත්තම ගෙදරද? මේ ආපිව කොච්චර රවට්ටලද? ඉන්නකෝ මම මගේ යාළුවෝ ඔක්කොටම කියනවා. ඉතින් පියුමි ඔක්කොම එයාගේ යාළුවන්ට කියන්න පටන් ගත්තා. ඊළඟ දවස උදෑසන උදා වුණා. ඉතින් හැමෝම සඳුනිට hina වෙන්න පටන් ගත්තා. සඳුනි ඔයා අපිව රැවට්ටුවේ නේද? නේ අයියෝ ඔයාලා මට hina වෙන්නේ. ඔයාලා මේ මොනවද කියන්නේ? අනේ සඳුනි මං දැක්ක ඇස් දෙකටම ඔයාගේ ගෙදර. අනිකාර ගෙදර වැඩකාරී නෙවෙයි නේද? ඒ ඔයාගේ අක්කමයි. ඔයා නම් මාර පොරුවක් අපිට කියලා තියෙන්නේ. ඔයා හිතුව නේද අපි අහුණා කියලා? හපෝ මෙයා අච්චර ලොකු බොරුවක් අපිට කිව්වද? අපි ඔක්කොම මෙයාව කොන් කරමු. එතකොට මෙයාටම තේරෙවි කොච්චර ලොකු බොරුවක් අපිට මෙයා කිව්වද කියලා. ඔව් අපි හැමෝම මෙයා එක කවදාවත්ම කතා නොකරෙමු. එතකොට මෙයාට තේරෙවිනේ. ඉතින් සඳුනිට මේ ගැන ගොඩක් දුක හිතුණා. ඉතින් තාරා ගෙදරින් ගිය දවසේ ඉඳන් කුස්සියේ කිසිම බඩුවක් තිබ්බේ නැහැ. ඉතින් සඳුනි ගොඩක් වේදනාවෙන් බඩගින්නෙන් කෑ ගහන්න පටන් ගත්තා. අනේ මට හොඳටම බඩගිනි. බඩගින්නට එයාගේ හොඳම යාළුවා හම්බෙන්න ගියා. නිලූෂි කියන්නේ සඳුනිගේ පුංචි කාලේ ඉඳන් හොඳම යාළුවා. ඉතින් නිලූෂිත් මෙයාට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ඔයා මොකද මෙහෙ ආවේ? නේ නිලූෂි මට හොඳටම බඩගිනි. අනේ කන්න මොනවා හරි දෙන්නකෝ. මට හොඳටම බඩගිනි. මට ආරංචි වුණා. ඔයාගේ අක්කවත් එළෙව්වලු නේද? ඇත්තටම ඔයාට ලැජ්ජ නැද්ද? පුංචි කාලේ ඉඳන් බලාගත්තු ළමයව එලවන්න. මං ඔයාට කන්න දෙන්නේ නෑ. කරුණාකරලා මෙතනින් යන්න. ඉතින් නිලූෂිත් සඳුනිව ගෙදරින් එළෙව්වා. ඉතින් සඳුනි ගොඩක් අඬමින් කැලෑව දෙසට යන්න ගියා. අනේ මට හොඳටම බඩගිනි. අනේ මගේ අක්කවත් හිටියනම් මට කන්න ටික හරි ලැබෙනවනේ. දැන් මට කවුරුවත් නැහැ. මගේ යාළුවොත් මාව කොන් කරනවා. අනේ ආයිමත් අක්ක එනවනම්. ඉතින් සඳුනි තාරව බලන්න ගියා.
අනේ අක්කේ ඔයා ඉන්නවද? අනේ මට හොඳටම බඩගිනි. පුළුවන් නම් මට කෑම ටිකක් දෙන්නකෝ. ඔයාට ගොඩක් බඩගිනිද? එන්නකෝ මං ඔයාට කෑම ටිකක් දෙන්නම්. එන්නකෝ. ඉතින් ඊට පස්සේ තාරා ගොඩක් ආදරෙන් සඳුනිව බලාගත්තා. සඳුනි තාරට ගොඩක් ආදරය කරා.